නැගෙනහිර අහස අද පුංචි කලාගාරයක් වගේ හරි ලස්සනට පේන්නේ. හඳේලිය අහස පුරා පාවෙමින් තියෙන වෙලාවක ලෝකෙම ටිකක් නිහඬ වෙලා වගේ. මේ වගේ රැයවල හිතෙන් පොඩ්ඩක් තනි වෙලා මම ගැනම අහන්න හිතුණා. දවස් ගානක් මහන්සි වෙලා කාර්ය බහුල වෙලා හිනාවකින් හිතේ පීඩනය හංගගෙන ගොඩක් මහන්සි හදවතක් එක්ක කවුරුත් නොදැන මම මටම දරාගෙන හිටපු බර හදවතක් තිබුණා. ඒත් අද මේ නිහඬ හඳේලිය යට මට ටිකක් වෙනස් හැඟීමක් හිතට තදින්ම දැනුණා. අඳුර නැත්තම් එළිය කොච්චර ලස්සනද කියලා අපිට දැනෙන්නේ නෑ නේද? ඉටිපන්දම් එළිය කොච්චර පුංචි වුණත් ඒකෙන් අඳුර පහ කරලා දානවා. අහසට වඩා හඳ කොච්චර පුංචි වුණත් හරි ලස්සනට මුළු ලෝකෙම හැඩ කරලා සෞම්‍ය එළියක් විහිදුවනවා. ඒ වගේම අපේ ජීවිතෙත් පුංචි බලාපොරොත්තුවකට පුළුවන් ලොකු වෙනසක් කරන්න. ඔයා දන්නවද? මම අද කණ්ණාඩිය ඉස්සරහින් මාවම දකිද්දි මට හිතුණා සමහර වෙලාවට අපේ ජීවිතවලට ඕන වෙන්නේ ලොකු ප්‍රාතිහාර්ය නෙවෙයි මෙහෙම නිහඬ මොහොතවල් විතරයි කියලා. අඳුර අතරින් පුංචි එළියක් හොයාගන්න අද රෑ මම තීරණය කළා. මේ නිහඬ පොහොය දවසේ රෑ මම දෙයක් ඉගෙන ගත්තා. අඳුර කොච්චර ගැඹුරු වුණත් එළිය මැරෙන්නේ නෑ. පුංචි ආලෝකයක් හරි හිතේ තියෙනවා නම් අපි යහපත් විදිහට ගමන් කරනවා. අනිත් අයත් එක්ක හොඳින් ඉන්නත් පුළුවන්. මේක බලන ඔයාගෙත් හිතට පොඩි හරි බරගතියක් දැනුනොත් මතක තියාගන්න. අඳුර අතරින් ඔයාටත් එළියක් තියෙනවා. මේ වගේ නිහඬ මොහොතවල ඔයත් මාත් එක්ක එකතු වෙන්න කැමති නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඔයාට මොනවද හිතුනේ කියලා කමෙන්ට් එකකින් ලියන්න. මම ආසයි ඔයාලවත් දැනගන්න. මෙහෙම හිතට ලං වෙන මොහොතවල් බලන්න සබ්ස්ක්‍රයිබ් කරලා මාත් එක්ක මේ ගමනට එකතු වෙන්න. අපි හමු වෙමු තවත් ආලෝකයක් එක්ක. එහෙනම් මං අදට ගිහින් එන්නම්.